අද අපගේ මෙනෙහි කිරීම තුළින් අප ඉගෙන ගන්නවා දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ඕනෑම දෙයක් හෝ කෙනෙකු හෝ යොදා උන්වහන්සේ අපට රැකවරණය ආරක්ෂාව සහ මඟ පෙන්වීම සලසා දෙන බව. ගස්කොළ සත්වයන් ඉර හඳ තාරකා හෝ යොදා දෙවියන් වහන්සේ මිනිසයාට මඟ පෙන්වනවා ඇත. බයිබලෙන් උදාහරණ 6ක් මම කෙටියෙන් සඳහන් කරන්නම්. පළවෙනි උදාහරණය. උත්පත්ති 7 වෙනි පරිච්ඡේදයේ නෝවාගේ කාලයේ පැවති මහා ජල ගැල්ම බැසගොස් ඇති බව නෝවාට දැන්වීමට දෙවියන් වහන්සේ පරිවියෙකු යොදාගත්සේක. ඒ උත්පත්ති 8:11 මෙසේ සඳහන් වෙනවා. සවස් කාලයේදී ඌ ආපසු පැමිණියේය. පුදුමයකි. ඌගේ හොටේ අමු ඔලිව දළුවක් තිබිණි. මේ කරුණෙන් පොළවෙන් ගම් වතුර බැසගොස් ඇති බව නෝවා දැනගත්තේය. දෙවෙනි උදාහරණය. එක රාජාවලී 17:4 සඳහන් වෙනවා. දිවසිවර එලියාගේ දිනවල ඇති වූ නියගයේදී දෙවියන් වහන්සේ එලියාට ආහාර ලබා දීමට කපුටන්ට අණ කළසේක. තුන්වෙනි උදාහරණය. ගණන් කතාව 22 වෙනි පරිච්ඡේදයේ අපට හමු වෙනවා බාලම් සහ ඔහුගේ කොටලුවාගේ කතන්දරය. මෙම කතාවෙන් අපි ඉගෙන ගන්නවා අපි දෙවියන් වහන්සේ විසින් අනුමත නොකරන දෙයක් කිරීමට යන විට බාලම්ට කොටලුවෙකු කතා කළක් මෙන් ඒ මාර්ගයෙන් අපව මුදා ගැනීමට සතෙකු තුලින් හෝ උන්වහන්සේ අපට කතා කරන බව. හතරවෙනි උදාහරණය. ජෝනා පළවෙනි පරිච්ඡේදයේ ඔබ කියවුවොත් ඔබට වැටහි යාවි ජෝනා දෙවියන් වහන්සේ වෙතින් පැන යාමට නැවක ගමන් කරද්දී මහත් කුණාටුවක් පැමිණ ඒ නැව ගිලීමට පටන් ගත්තා. එවිට නාවික පිරිස ජෝනාව මුහුදට වීසි කළා. ඒත් දෙවියන් වහන්සේ ජෝනාව බේරා ගැනීමට මහත් මත්ස්‍යයෙකු පිළිල කොට ජෝනාගේ දිවිය බේරාගත්සේක. පස්වෙනි උදාහරණය. දෙවියන් වහන්සේ සුභාදාම හෝ පාවිච්චි කොට මනුෂ්‍යයාට මඟ පෙන්වන්නසේක. මතෙව් 2 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා අලුත උපන් යේසු බිලඳා සොයා යෑමේදී ශාස්ත්‍රවන්තයන් ඉදිරියෙන් තාරකාවක් යැවීමට දෙවියන් වහන්සේ සැලසූ බව. 6 වෙනි සහ අවසාන උදාහරණය. නික්මයාව 13 වෙනි පරිච්ඡේදයේ අප කියවනවා මෝසෙස් ඊශ්‍රායල් සෙනඟ මිස්ර දේශයෙන් මුදවාගෙන යෑමේදී සමිධානන් වහන්සේ දිවා කාලයේදී උන්ට මඟ පෙන්වීමට වලා ටැවකින්ද රාත්‍රී කාලයේදී ආලෝක දීමට ගිනි ටැවකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක කියා. අවසාන කොට බයිබලයේ සඳහන් නොවුවත් මා කුඩා කාලයේදී ඇසූ කතන්දරයක් මම ඔබට පවසන්නම්. එය ජිම් රීව්ස් නැමැති ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු සංගීතඥයාගේ ගීතයකි. එම ගීතයේ වටලා ඇත්තේ යුද හමුදාවේ සේවය කළ සොල්දාදුවෙක් සහ ඔහුගේ හිතවත් ටයිග් නැමැති බල්ලෙකු ගැනය. උපුටා ගැනීම. අවුරුදු 3ක යුද හමුදාවේ සේවය සඳහා මා ගෙදරින් පිටවී සිට ගෙදර බලා එන විට මාගේ අතීතය ගැනත් මාගේ හිතවත් බල්ලා වන ටයිග් ගැනත් මට සිහි වුණා. මා කුඩා දරුවෙක් ලෙස වලසුන් සහ සිංහයන් මා පසුපස්සේ ලුහුබඳමින් එන ආකාරය හීනෙන් දැක බය වී මුරගසන විට ටයිග් මා ළඟට පැමිණ ඌගේ දිවෙන් මා ලෙවකා මා අවදි කරවනවා. ඉන්පසු ටයිග්ද මමද සුවනින්දී පසු වෙනවා. මාගේ ගමට ඇවිත් බස් රථයේ නැවතුූ විට මම බස් රථයෙන් බැස්සා. තද අන්ධකාරයත් මීදුමත් එදින තිබුණා. ඒ සීතල රාත්‍රිය මැද ටයිග් මා ළඟට විත් වලිගයේ වනමින් ඉතා සන්තෝෂයෙන් මා පිළිගත්තා. මම කල්පනා කරා පසුගිය අවුරුදු 3 තුලදීම ටයිග් මෙලෙස මා හමු වීමට බස් නැවතුම්පළට සෑම දිනම ආවාද කියා. එදා ටයිග් මා වෙත පැමිණීම මට බොහෝ ප්‍රයෝජනවත් වුණා. ඒ මන්ද මාගේ නිවසට පයින් යෑමට තව සැතපුම් 2ක් තිබුණා. අති විශාල ජලාශ බැම්මක් අපගේ ගමේ ඉදිරි කර තිබුණ බව මම දැනගෙන සිටියේ නැහැ. ටයිග් මා වෙත එවීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කළා. ඒ මන්ද ඒ ජලාශ බැම්ම නිසා මට මාගේ නිවස සොයා ගැනීමට නොහැකිව තිබුණා. ටයිග් යන මාර්ගයේ ඌ පිටුපස සෙමින් මම ගමන් කළා. මෙලෙස සැතපුම් 2ක් ගමන් කළාට පසුව ඈත සිට මාගේ නිවස මා දුටුවා. ගෙදරට ලං වූ විට මාගේ අම්මා මැදසාලේ ඉඳගෙන සිටිනවා මම දුටුවා. මා ගෙදරට පා තබා මව සමග කතා කරමින් සිටින විට මා අම්මාට කිව්වා මා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. පසුගිය අවුරුදු 3 තුල අම්මා හොඳින් ටයිග්ව බලාගත්තාට. ඌ ආවා මා හමු වීමට බස් නැවතුම්පළට. ඌ සිටියේ නැත්නම් මට ගෙදර සොයා ගැනීමට නොහැකි වීමට ඉඩ තිබුණා. එවිට අම්මා මට පැවසූ දෙයින් මාගේ නෙත් වලට කඳුළු ආවා. ඈ පැවසුවා මම අකමැති මේ දේ පුතාට කියනවට. ඒත් දැන් ඒ දෙය ඔබ දැනගත යුතුයි.
අවුරුදු 3කට පෙර ඔබ ගෙදරින් ගියාම ටයිග් ඉතා දුකටපත් වුණා. මීට අවුරුදු 3කට ප්‍රථම ටයිග් මිය ගියා. උපුටා ගැනීම අවසන්. ඉහත මා දැක් වූ උදාහරණ තුළින් අපට පෙනී යනවා දෙවියන් වහන්සේගේ දිව්‍යමය මැදහත්වීමෙන් අප මඟ පෙන්වා අප සුරක්ෂිතව අපේ සදාකාලික නිවාසය දක්වා උන්වහන්සේ අපව ගෙන යන බව. ඔබට ජේසු පිටයි. ආමෙන්.